ලවන්තකම පොල්ල ගන්න මට දීලා යන්න ඔබ ඇස් දෙක. ඩයල්ලා ඉන්නවා. හරින්නේ. අඩෝ. අමුචා මොකෝ කේස් එක? අපි ට්‍රිප් එකක් යන්න ප්ලෑන් කරලා තියෙන්නේ. ඕ යවන් ඇල්ලේ. ඔම්මට සියල්ලේ දුර නැද්ද? හෙට උදේ කෝච්චිය යමන්. යන් එන්න. අපි දෙන්න සල්ලි බයන්න ආරක්කු පාලම් පැත්තේ ගිහිල්ලා ආතල්ලක් කරන් යන්න පුළුවන්. සල්ලිත් නෑ ඇල්ලේ අනේ. බා වරෙන්කෝ ඇල්ලේ යමන්. හොඳ යම. අපි සල්ලි දෙන්නම් කිව්වනේ යම. සුද්දෙමත් අම්බානක ඉන්නවනේ ගිහිල්ලා පොඩ්ඩක් රඟලා එන්න පුළුවන්. හරි මම එනවා අනිවාර්යෙන්. ඔබ මතක් කළා බොංගෝ එක අරන් වරින් ඈ. බුංගෝ බජව්වක් දාලා අතල්ලක් ගන්න පුළුවන්. වඩයක් කාලා කෝපි එකක් බීලා කොහමද සීතල අර කඳු ටික නගිද්දී පාර තමයි සින්දුවක් අනිවා සින්දුවක් කියලා අතල්ලක් කරගෙන එමු. එන හෙට උදේ ස්ටේෂන් එකට වරෙන් ආයේ කතා කරන්න ඔන්න වෙලාවට වරෙන්. සුදුම්මියකුත් ලස්සනට හොයාගන්න පුළුවන්. අතල්ලා අනිවා එට සෙට්ටම සෙට්ටම අනිවාර්යෙන් කියන්න පා. මේ වේගවත් ස්ථානය දෙවි වේදිකාවක් දැක්කම සිට කොයන්කෝ බොංගෝ එක උන්න බොංගොද මේ තියෙන්නේ බාණ්ඩේ. දඩාර ස්පීකරේ ආයෙත් දෙන්න පුළුවන් කන පැලෙන්ඩ කෝච්චි පෙට්ටි ගැලවිලා යන්ඩ. හොඳ ප්ලේලිස්ට් ඇද්දාගවා යමංකෝ. ටේස් කඩලා ගන්න වඩේ ශ්වඩේ මල්ලි ගන්නවද ශ්වඩයක් රුපියල් 100යි වඩේ ගන්න ටේස් කඩලා වඩේ අයියේ වඩේ තුනක් දෙන්න. ඉන්ඩමල්ලි කැලිමිරි ස්ටික් කොතාලා දෙන්නයි. ඔය ටික යටින් එකක් දෙන්න. යටින් එකක් උඩේ අවුල් වගේ. ඔක්කම හොඳයි මල්ලි පොඩ ඉඩකෝ. මේ සල්ලි තැංක බලයි තැංකෝ ජයවා පොඩ කැලිමිරි ස්ටික් දාන්නකෝ. හරි එල තැංක මල්ලි තැංකෝ ජයවා පරිශ්ම යන්ඩඩ දෙයන්ගේම පිටයි තැංකෝ. වඩේකන පට්ටරායිනේ අනිවාරයෙන් අර අංකල් අතෝදලා නෑ. ලුණු වැඩි වගේ දැනෙන්නේ නැත්. ආතල්ල ගත්තේ ආතල්ල. අඩේ මේ එක නෙවෙයි. අර ඉස්සරහා සීට් එකේ ඉන්න කෙල්ල ඉස්සෙල්ලා ඉඳලා ලයින් පාර දාගෙන ඉන්නේ. බලපන්. මගේ දෙය බලනවා නේද? නම්බරේවත් දෙන්න. මෙම ඩිරෙක්ට් නම්බරේ දෙන්න නැතුව සින්දුව ප්ලේ කරමු. සින්දුව ගාන්ඩ කෙල්ලත් මූඩ් එකට ගත්තාම නම්බර එක දෙන එක එච්චර ගේමක් නෑ. ඔබට ඩෙටාංකෝ ආසාවරි දාමු. ආසාවරි බෑන්ඩ් එකේ මරු. කම මල්ලේ. අඩෝ මේ ඇයි ඒ කෙල්ල නෙවෙයි අර නිකන් යා පැත්තින්න අංකල්නියා කොටොක් කළා ඉන්නේ. අර බලන්න අපට සිරි. ඒ මොකක්ද වේ? අඩෝ යම යාට. ඒ අංකල්නියා කොටොක් කළා ඉන්නේ. ඒකයක්වා මෙච්චර වෙලා අංකල්ද ටොක් කළා තියෙන්නේ. මේ පැත්තේ මල්ලා වාදයක් කරනවා. ට්‍රේන් එක යන්න නෑනේ. වෙයි වෑලනේ මේ හැමතැනම. කඩයක්කෝ නේවත් දන්න ඇතැන් දිනවද? කල්ලත් කොල්ලෝ දඩම යනවද කොයි? දැන් කාලේ කෙල්ලෝ ලෙව ටොක් වෙන්න කොල්ලෝ. හොඳට යාපැත්තරියා ටකම.
කෝ කට්ටිය ටිකට් ගන්න කෝ ටිකට් කෝ මල්ලා ටිකට් මල්ලි ටිකට් හරි බොහොම ස්තුතියි දොරවල් වල යන්න පරිස්සමෙන්ඩඩ තැංක හරි කෙල්ල ටොක් කරන්න අපි දාමු සිින්දුවක් කාමු කට්ටේවා සිින්දු කියන්නත් බෑනේ ආමුදොන්ද සිින්දුවක් හොඳ ප්ලෙලිස්ට ඇත්තින මංගාව හරි මල්ලි ඕක සත්‍ය වැඩි නේද පොඩ අඩු කරානම් මොකද ඒමද තා කට්ටිය මේ යනවනේ අඩේ එයාට සද්ද වැඩින ඔයා බැහලා වෙන වාහනේ ගන්න සද්ද අඩු කරන්න ඇයි තරාගණ්ඩ දෙයක් කිවේ නෑන මල්ලි ඇයි මොකද දෙනත් පලාගෙන කියන්නත් බෑ තරා යනවනේ තරනව තමයි අපේ බෆල්ලං ආන්න අපි නං ඔයට තින අමාරුක රෙද්ද මෙලගේ බෆල් වනාට අහෙන්නේ අපිටනේ කිව්වම නාහනයවුන් ඊල ගියත්තකයි පාල ගියත්ත එකයි හෙනම ගහපන්තට හෙනම ගහපන් අක්කොල ඕලාම පලය කට්ටිය බයින්ඩ ඔන්න ස්ටේෂමටාවා බයින්ඩ යමන් දැයි සලම අපි ආරුක්කු පාලම් පැත්තේම රොම තියගනින් බපල් එක කරේ තාපම් බීට් එක පලාතම කෙල්ලිලා යන්න අඩෝ මේ ලංකාව බං උම්මයියා සුම්මයියා මම ඔත්තන ටෙනවද බපල්ල කරගෙන මෙහටවරෙන් එනවා මේමයි මෙතර දැන් කවුරුත් අවධානය අපිට දෙන්න එකින්දා මම පාලම මැදට ගියා දැම්ම කන බැලෙන්ඩ හැමෝටම හරි දුම්රිනෙවෙයි මොන්න මගුලවත් අදාර නෑ දැයි ඔපොඩට බං වැඩර් වෙන්ඩ ඕන වෙලාව මේක අන්න කට්ටියම පාටිබොක්ස් සංගීතයේ පඹරු නෙවෙයි දෙඹරු නෙවෙයි දුම්රිය නෙවෙයි මොකාවත් අපේ ආතල්ලෙක් කඩන්ඩ බෑ ඒ